මම දැන් ආණ්ඩුවට නැවේ සිංහල ජනතාවටත් විරුද්ධ වැඩ එකක් කරලා තියෙනවා. ඒක තමයි මගේ තාත්තාව නැති වෙච්ච කතාව. මගේ තාත්තා ඇත්තටම 1966 ඉඳන් 83 වෙනකම් පොලිසිය වැඩ කරලා 89 ඉඳන් කොටිය වැඩ කරා 2009 වෙනකම්. මගේ තාත්තා තමයි එකපාරක් කිල්නොච්චි වෙලා අවිල්ලා මේ මිනිමරලා දාලා තියලා යනකොට මන්නාරම් වල තාත්තා තමයි ගෙනල්ලා සාවචි වලට දුන්නා. හැබැයි අපේ මගේ තාත්තා අවියාවේ වරගෙන කාටවත් බඩි තියලා නැහැ. හැබැයි 2009 කකුල තුවාල වෙලා මතක තියාගන්න මේ තාත්තට ඇම්බියුටේට් කරා අයියා මේ below the knee amputation මේ anesthesia නැතුව. හිතලා බලන්නකෝ. ඊට පස්සේ පුදුමාතරන් හොස්පිටල් එකේ මට අඩන්න කැමති නෑ මේ මයික් එකේ පුදුමාතරන් හොස්පිටල් එකේ බඩේ තුවාල වුණා ආපහු මාතරන් හොස්පිටල් එකට ගහලා. ඊට පස්සේ ICRC න් ගෙනාවා ට්‍රින්ගෝ හොස්පිටල් එකේ. ට්‍රින්ගෝ හොස්පිටල් එකෙන් ගෙනල්ලා පදවිය හොස්පිටල් එකේ ගේනකොට 2009 මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ කැන්ටින් ඔබතුමාත් අපේ හොස්පිටල් එකේ මේ කොහෙද මාකස් එක වෙන්නදී මාකස් එක මං වීඩියෝ එක පොඩි ටීවී එක බලාගෙන ඉන්නවා. එතකොට පදවිය හොස්පිටල් එකට ගෙනාවා. පදවිය හොස්පිටල් එකෙන් තාත්තා නෑ. ඊට පස්සේ 2012 අපි නඩුව දැම්ම තාත්තා කෝ කියලා හොයන්න CID එක අපිට ඇති වෙන්න ආතල් දුන්නා ආමි එක ආතල් දුන්නා. එතකොට මම මෙඩිකල් ස්ටුඩන්ට් එක 3rd year 4th year මම පදවිය හොස්පිටල් එකට ගියා මගේ තාත්තාගේ BSc හොයලා. තාත්තාගේ BSc නෑ. තාත්තාගේ BSc කිසි දෙයක් ලියලා නෑ. ඊට පස්සේ කවුද කොරෝනා රවිලා රිපෝට් එකක් සබ්මිට් කරා මේකෙන් අනුරාධපුර කේස් එකෙන් තාත්තා නැති වුණාලු එයා දැක්කාලු තාත්තාගේ කෝස් ඔෆ් ඩෙත් එක ලියලා තියෙන්නේ කොරෝනර්. එතකොට මයිස්ට්‍රාට් කිව්වා බෑ මේ අපිට මේ ඩෙත් සර්ටිෆිකේට් එක ජේමෝ සර්ටිෆිකේට් එකක් ඕනේ කියලා. තාත්තාව එදා ඒ දවස්වල එදා එකගෙන ගිහිල්ලා මම හිතන්නේ අදට එයා ඉන්නවනම් මට ඒක සතුටු නෑ. මොකද අවුරුදු 10ක් 15ක් එයාව තියාගෙන කැම්බල තියාගෙන තාත්තාට සිංහලත් පුළුවන් ඒ ලෙවල් කරලා තිබ්බේ සිංහල. තාත්තා සිංහල ජනතාවට ආදරේ. හැබැයි අපේ ජනතාවට අපි ආදරේ අයියා. ඒක මං කවදාවත් කියන්නේ නෑ මගේ ප්‍රභාකරන් දෙයියෝ නෑ. එහෙම කියලා කියන්න බෑ. මම මගේ ජනතාවට ආදරේ වෙන්න බෑ ඉතින්. මම දමානේ අයියා. ඒ නිසා තාත්තාව එකගෙන ගියා. හැබැයි මම මේක ජනතාවට කියන්නේ මං සම්පූර්ණම සිංහල ජනතාවයි මං ඇත්ත කියන්න යන්නේ. මම ගියසරේ ගියා මගේ තාත්තාගේ ප්‍රශ්නේ මං හැමතැනටම ලංගාව හොයලා බලුවා තාත්තා නැහැ. හිතලා බලන්න ඔයාලට අම්මා තාත්තා ඇතිනේ. එතකොට බයිරයක් එනවනේ මගේ තාත්තා කෝ කියලා. ඔයාලට කොටි වුණාට මට මගේ තාත්තා. ඒක මතක තියාගන්න. ඒ නිසා මම ගිහිල්ලා ICJ එකයි ICC එකටයි කම්ප්ලයින් එකක් දැම්මා මගේ තාත්තාව හොයලා දෙන්න කියලා. මම අතනින් ගිහිල්ලා මම සාක්ෂි දුන්නා මගේ තාත්තා නැහැ කියලා. අනුරාධපුර මැජිස්ට්‍රේට් දැන් කියනවා කෝ කියලා දන්නේ නැහැ කියලා. මම මේක සිංහල ජනතාවට කියන්න ඕනේ. සමහර වෙලාවට සිංහල ජනතාව පස්සේ මේක දැනගත්තොත් මේ බලන්නකෝ අපේ විරුද්ධව මෙයා වැඩ කරලා හැබැයි අපේ සිංහලෙන් ලස්සනට කතා කරලා අපේ රවට්ටුවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මට දැනගන්න ඕනේ මට තාත්තා කෝ කියලා. අඩුමගාන තාත්තා මරලා තිබ්බා නම් අද මම ආවිල්ලා මේක හින්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා හොයන්න නෑ කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්නේ. හැබැයි මම කවුරු මාව මරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි හරි.